පර්වතයක් තුළ කපා නිර්මාණය කරපු ලෝකේ අතිශයින් අභිරහස් සහ අතිශයින්ම අලංකාර නගරයක් ගැන ඔබ අහලා තියෙනවද? ඒ තමයි පෙට්‍රා නගරය. ඉතිහාසයේ රහස් සහ අතිවිශිෂ්ට ඉංජිනේරු කුසලතා එක්වන මේ ස්ථානය අදටත් ලෝකේ විශ්මිත ස්ථාන අතරින් එකක්. ඒත් මේ නගරේ කොහොමද නිර්මාණය වුනේ? කවුද මේක හදලා තියෙන්නේ? සහ ඇයි මේ ලොස් සිටි කියලා හැඳින්වෙන්නේ? අද වීඩියෝ එකෙන් අපි ඒ හැම දෙයක් ගැනම තොරතුරු ඔබට අරන් එනවා. ඉතින් මේ විශ්මිත නිර්මාණය ගැන සියලුම විස්තර දැනගන්න වීඩියෝ එක ඉවර වෙනකන් රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. අංක 1 පෙට්‍රා නගරයේ පිහිටීම. පෙට්‍රා පිහිටලා තියෙන්නේ ජෝර්දාන් රටේ දකුණු බටහිර ප්‍රදේශයේ. මෙම නගරයට ඇතුල් වෙන්න පුළුවන් වෙන්නේ වනාන්තරය තුල ඉතාමත් පටු වංගු සහිත ගල් පර්වත අතරින් යන සික් මාර්ගය හරහා. ඇත්තටම මේ මාර්ගය පෙට්‍රා නගරේ බලන්න යන සංචාරකයන්ට අමුතුම අත්දැකීමක් දෙනවා. අංක 2 පෙට්‍රා නගරයේ ඉතිහාසය. පෙට්‍රා නගරේ ඉදි කරලා තියෙන්නේ නැබෙටියානුවන් වන පැරණි ජන වර්ගයක් විසින්. ඒ ක්‍රිස්තු පූර්ව 300 පමණ කාලයේදී ඔවුන් වෙළඳාම සහ ජල කළමනාකරණය ගැන විශේෂ දක්ෂතාවයක් තිබුණු ජනතාවක් බව මෙම නගරය දිහා බැලූ බැල්මට පෙනෙන්නට තියෙනවා. පෙට්‍රා නගරය එදා ලෝකයේ වැදගත් වෙළඳ මාර්ග අතරින් එකක්. ඒ නිසා චීනය, ඉන්දියාව සහ රෝම අතර වෙළඳාමෙන් ඔවුන් විශාල ආදායමක් අත්පත් කරගත්තා. අංක 3 ට්‍රෙසරි. පෙට්‍රා නගරයේ ප්‍රසිද්ධම ස්ථානයක් තමයි අල්කස්නි කියන ට්‍රෙසරි එක. මේ සම්පූර්ණයෙන්ම ගල් පර්වතයක් තුල කපා නිර්මාණය කරලා තියෙන ගොඩනැගිල්ල. මෙහි නමෙන් කියවෙන්නේ ධනෙ ගබඩා කරන ස්ථානයක් කියලා. කෙසේ වෙතත් මේ ගැන විද්‍යාත්මක මතවාදය නම් මේක රජවරුන්ගේ සොහොන්ගයක් වෙන්නේ නැති කියලා. ඒ කොහොම වුණත් මේ ස්ථානය ඉන්දියානා ජෝන්ස් and the last crusade චිත්‍රපටයෙන් තවත් ජනප්‍රිය වුණා. අංක 4 ජල ඉංජිනේරු කුසලතාව. පෙට්‍රා නගරයේ අතිශය විශිෂ්ට දෙයක් තමයි එහි ජල පද්ධතිය. ඒ වියලි ප්‍රදේශයක් වුවත් නැබෙටියානුවන් ජලය සුරක්ෂිතව ගබඩා කරලා නගරය තුල බෙදා හැරීමට සමත් වුණා. ඔවුන් විසින් නල පද්ධති ගබඩා ටැංකි ඉතාමත් සූක්ෂමව නිර්මාණය කරලා තියෙනවා. මේක අදටත් ඉංජිනේරු විද්‍යාවේ අති විශිෂ්ට නිර්මාණයක්. අංක 5 මොනස්ටරි. පෙට්‍රා නගරයේ තවත් විශාල නිර්මාණයක් තමයි ඇඩ්ඩිය කියන ආරාමය. මේට ළඟා වෙන්න පියවර 800කට වඩා යන්න වෙනවා. මේ ට්‍රෙසරි එකටත් වඩා විශාලයි වගේම අලංකාරයි. මේ ආගමික උත්සව සඳහා භාවිතා කරන්න නිර්මාණය කළ ගොඩනැගිල්ලක් කියලා තමයි විශ්වාස කරන්නේ. අංක 6 නැති වූ නගරය. පෙට්‍රා නගරය කාලයත් සමග අතුරුදහන් වුණා. භූකම්පන සහ වෙළඳ මාර්ග වෙනස් වීම නිසා මේ නගරය නැබෙටියානුවන් විසින් අතහැර දමා තිබෙනවා. පසු කාලීනව 1812 දී ජොහාන්ස් නම් ගවේෂකයාට නැවත හඳුනා ගන්න ලැබුණා. ඒ නිසා තමයි පෙට්‍රා එක නැති වූ නගරය කියලා හැඳින්වෙන්නේ. අංක 7 අද පෙට්‍රා. අද පෙට්‍රා යනු යුනෙස්කෝ විසින් පිළිගත් ලෝක උරුම ස්ථානයක්. ඒ ලෝකේ නව අසිරිමත් විශ්මිත ස්ථාන 7 අතරින් එකක් ලෙසත් සැලකෙනවා. සෑම වසරකම ලක්ෂ ගණන් සංචාරකයන් මෙතනට පැමිණෙනවා. විශේෂයෙන් පෙට්‍රා බයි නයිට් කියන අත්දැකීම අතිශයින් ජනප්‍රියයි. පර්වතෝත්තර සැඟවුණු මේ අමුතුම නගරය අදටත් අපිට කියන්නේ මිනිසාගේ හැකියාවන්ට සීමාවක් නැති බවයි. ඔබට පෙට්‍රා වගේ තවත් ලෝකයේ අභිරහස් ස්ථාන ගැන දැනගන්න ලයික් කරන්න, ෂෙයා කරන්න සහ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. නැවත අලුත් වීඩියෝ එකකින් හමු වෙමු කියලා ප්‍රාර්ථනා කරමින් ඔබෙන් සමුගන්නවා. ඔබට සුබ දවසක්.